ෂටර් අයිලන්ඩ් ෆිල්ම් එක ගැන වීඩියෝ රිවිව් එකක් කරන්න කියලා. එහෙම නැත්නම් සයිකොලොජිකල් රිවිව් එකක් කරන්න කියලා ගොඩක් දෙනෙක් කීප වතාවක්ම මගෙන් ඉල්ලලා තිබ්බා. මට පහුගිය කාලේ තිබ්බ එක වැඩත් එක්ක කරන්න තිබ්බ අනිත් වීඩියෝත් එක්ක මට ඒක කරන්න අවස්ථාවක් හම්බුන්නේ නැහැ. හැබැයි මම හිතුවා අද මේ ෂටර් අයිලන්ඩ් ෆිල්ම් එක ගැන වීඩියෝ රිවිව් එකක් කරලා ඒකේ තියෙන මානසික සෞඛ්‍ය පැතිකඩ ගැන ඔයගොල්ලන්ව දැනුවත් කරන එක වැදගත් කියලා. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයගොල්ලෝ හැමදෙනාටම තවත් mental health round table YouTube වීඩියෝ එකක් එක්ක අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ෂටර් අයිලන්ඩ් ෆිල්ම් එක ගැන. එහෙම නැත්නම් ෂටර් අයිලන්ඩ් ෆිල්ම් එකේ මානසික සෞඛ්‍ය පැතිකඩ ගැන. ඔයගොල්ලෝ මේකට අපේ YouTube channel එක subscribe කරලා තපල subscribe button එක ඔබන්න bell icon එක ඔබන්න. එතකොට අපි ඉදිරියට ඉදත් කරන වීඩියෝ ඔයගොල්ලෝ ඒ වෙලාවෙම දැනගන්න පුළුවන් කමක් හම්බ වෙනවා. හරි. ෂටර් අයිලන්ඩ් ෆිල්ම් එක. ඔයගොල්ලෝ මීට කලින් ෂටර් අයිලන්ඩ් ෆිල්ම් එක බලලා නැත්නම් මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා ෆිල්ම් එක බලලා මේ වීඩියෝ රිවිව් එක බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වීඩියෝ රිවිව් එක බැලුවට පස්සේ ෆිල්ම් එක බලන්නත් පුළුවන්. තීරණය ඔයගොල්ලෝ සතුයි. හැබැයි මම